රයිට් එහෙනම් පුතේ අපි පටන් ගමු මේ අද පේපර් එක සාකච්ඡා කිරීම මේ මුලින්ම අපි 9 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ මේ රයිට් ඒකේ මේ තියෙන්නේ මේ පළවෙනි එක ත්‍රිකෝණමිතික සර්වසාමී කොටසක් රයිට් එකේ ඒ කොටස 3/4යි cos 2යි ධන cos 4යි 3/4යි cos 2යි cos 4යි සමානයි කොට්වල 4 වෙනි බලයේ රයිට් දැන් අපි දන්නවා මේ සරසාමේ ගැටළු වල පුතේ මේ දැන් පැත්ත තෝරාගනිද්දී අපි ටිකක් සාපේක්ෂව අදාළ පදේ අමාරු පැත්ත තෝරාගන්නේ. ඒතර අපිට පේනවා මේ වම් පැත්තේ බෙදීම් සහිතව පද ගොඩක් තියෙනවා. ඒ නිසා අපි තෝරගමු වම් පැත්ත. රයිට්. වම් පැත්ත තෝරාගත්තට පස්සේ අපි බලන්න ඕනේ දැන් සරසාමේ සූත්‍ර ගොඩක් තියෙනවා අපිට. ඒ සූත්‍ර වලින් එක වර්ගයේ සූත්‍ර තියෙනවා. ඒ සූත්‍ර වලින් වඩා සුදුසු අපේ උත්තරේ සඳහා යන්න සුදුසුම සූත්‍රය මොකක්ද? දැන් වම් පැත්ත තමයි තෝරගන්න. right එතෙන්දී බලන්න ඕනේ මේ උත්තරේ තියෙන ක්‍රමය. උත්තරේ වල උත්තරේ කියන්නේ විසඳුම තුල විශේෂයෙන් කෝණයට මොනවද වෙලා තියෙන්නේ සහ ඊළඟ ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියන එක අපි අවසානයේ බලන්නේ. නමුත් කෝණයට මොනවද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒත් මෙතන තියෙන්නේ cot A. නමුත් මේ පැත්තේ තියෙනවා cos වල 2යි අනුපාතය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ කෝණේ තියෙන ආකාරය. එහෙනම් cos 2යි තියෙනවා cos 4යි එහෙනම් අපි මොන ක්‍රමයකින් හරි මේ 2යි සහ 4යි කෝණ හරව ගන්න ඕනේ A වලට. එහෙනම් එතෙන්දී අපිට තියෙනවා මේ cos වල 2යි සූත්‍ර සහ ඒකේ උපගුණාකාර. නිසා මම මෙතෙන්දී 3/4යි අපිට cos 2යි කියන එක හරව ගන්න පුළුවන් cos වල A වලට. එහෙනම් සූත්‍රය තමයි 2යි cos වර්ග A ඍණ 1. ඒ වගේම cos 4යි අපිට එකවරම අදාළ cos 2යි වලට හරවන්න බෑ. අපි මුල්ම පියවර මේ කෝණයෙන් භාගයක් වෙන විදිහට 2යි cos වර්ග 2යි ඍණ 1ට හරව ගන්න. right බෙදීම 3/4යි මේ cos 2යි cos වර්ග A ඍණ 1 සූත්‍රයෙන් ලියනවා. සහ මෙතන cos 4යි නැවත cos වර්ග 2යි ඍණ 1. කෙනෙකුට හිතෙන්න පුළුවන් sin වලින් ලියන්නත් පුළුවන් cos වල සූත්‍රය එක ලිව්වත් ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය උත්තරයට අවසානය යන්න පුළුවන්. right. ඊළඟට දැන් මෙතන 2යි කියන කෝණ දෙක අපි නැවත ඒ වලට හරවමු. මේක ටිකක් සුළු කරගමු. 3යි ධන 8යි cos වර්ගයේ ඍණ 4යි. එතෙන්දි මෙන්න මේ කොටස නැවත බලන්න මෙන්න මේ කොටස මෙතන නැවත cos වර්ග 2යි තියෙනවා. අපිට මේක නැවත ඒ වලට හරවා ගන්න ඕනේ. ඒ නිසා වර්ගයේ පිටතට අරගෙන cos 2යි සඳහා යෙදුවොත් සූත්‍රයේ 2යි cos වර්ග A ඍණ 1. නමුත් මෙතන තියෙන cos වර්ගයක් නිසා පූර්ණ වර්ගයක් විදිහට ලියනවා. right ඍණ 1ක් වෙනම තියෙනවා. ඊළඟට මෙතනින් 3/4 2 8යි cos වර්ගයේ සහ මෙතන එනවා ධන 4යි. නැවත 2යි මෙතන තියෙනවා cos වර්ග 2යි. ඒක cos වර්ග 2යි කියන එකේ වර්ගයේ පිටතට ගත්තොත් cos 2යි ලියනවා cos වර්ගයේ ඍණ 1. නමුත් ඒකේ වර්ගයක් තියෙනවා ඍණ 1. ඔන්න ඔය විදිහට එන වර්ගයේ ඊළඟට ප්‍රසාරණය කරන්න ඕනේ. මෙතන අපිට පුළුවන් ඍණ 5යි ධන 2යි ධන 3යි කියන්නේ ඍණ 2ක් වෙනවා. එහෙනම් 8යි cos වර්ගයේ මේ නියත පද සුළු වුණොත් එනවා ඍණ 2 සහ දෙවාරයක් මෙන්න මේ වර්ගය නැවත ප්‍රසාරණය කරන්න ඕන. වර්ගයක් ඇතුළේනේ තියෙන්නේ. පළමු පදයේ වර්ගය 4යි cos 4 වෙනි බලයේ දෙවරක් පද දෙකේ ගුණිතය ඍණ 4යි cos වර්ගයේ සහ අවසාන පදයේ වර්ගය. ඔය විදිහට එන්නේ. right. මෙතන 3 ධන මෙතනත් 4 7යි
7න් එකක් ගියොත් 6යි. ඍණ 8යි cos වර්ගයේ ධන දෙවාරයක් මේකත් වර්ගයේ ප්‍රසාරණය කරනවා. එහෙනම් 4යි cos 4 වෙනි බලයේ දෙවරක් පද දෙකේ ගුණිතය කියන්නේ ඍණ 4යි cos වර්ගයේ සහ අවසාන පදයේ වර්ගය. ඔය විදිහට එනවා. එතෙන්දී අපිට මේ පද ටික දැන් සුළු කරොත් බලන්න මෙන්න මෙහෙම එනවා. මෙතන 8යි cos වර්ගයේ මෙතන එනවා ඍණ 8යි cos වර්ගයේ කැපිලා යනවා. මෙතන එනවා ධන 2යි මේ ඍණ 2කට කැපෙන. එහෙනම් ඉතුරු වෙන්නේ 8යි cos 4 වෙනි බලයේ කියන එකක් උඩින් ඉතුරු වෙන්නේ. අනිත් පද ටික කැපිලා යනවා. right. ඊළඟට මෙතනින් එන්නේ බලන්න මේ පදේ දෙවරක් 4 8යි cos 4 වෙනි බලයේ එනවා. මෙතනින් එනවා ඍණ 8යි cos වර්ගයයි ඍණ 8යි කියන්නේ ඍණ 16යි cos වර්ගයේ සහ මෙතනින් ධන 2යි සහ මෙතන ධන 6යි. ඒකෙන් ධන 8ක් එනවා. ඔන්න ඔය විදිහේ පදයක් එන්නේ. right. අපිට යට පොදු පදයක් විදිහට ගන්න පුළුවන් ලවයේ තියෙන 8යි cos 4 වෙනි බලයේ 8ක් පොදු පදයක් විදිහට ගත්තොත් එන්නේ cos වල 4 වෙනි බලයේ ඍණ 2යි cos වර්ගයේ ධන 1 කියලා එනවා. දැන් මෙන්න මේ අපි දන්නවා දැන් අපිට අවශ්‍ය උත්තරෙත් එක්ක හැම වෙලාවෙම සහසම්බන්ධව යන්න 8 වෙනි බල 4 වෙනි බලය කියන්නේ cos 4 වෙනි බලයේ බෙදීම sin 4 වෙනි බලය. එහෙනම් අපිට යටට sin 4ක් ඕනේ. මේ 8ට 8 කැපෙනවා. cos වල 4 වෙනි බලයේ බෙදීම මේක දිහා බැලුවොත් හොඳට බලන්න මේ cos 4 වෙනි බලයේ ඍණ 2යි cos වර්ගයේ ධන 1 කියන්නේ cos වර්ගයේ ඍණ 1 සම්පූර්ණ වර්ගය. පළමු පදේ වර්ගය දෙවරක් පද දෙකේ ගුණිතය සහ අවසාන පදේ වර්ගය. එතෙන්දී cos වර්ගයේ ඍණ 1 කියන්නේ පයිතගරස් සරසාම සූත්‍රයේ භාවිතා කරොත් ඍණ sin වර්ගයේ එනවා. ඍණ sin වර්ගයේ. නමුත් ඒකේ වර්ගයක් තියෙනවා. එහෙනම් ඍණ sin වර්ගයේ කියන එකක් වර්ග වුණාම ඍණ ලකුණ නැති වෙලා sin වල 4 වෙනි බලය එනවා. cos බෙදීම sin කියන්නේ cot වල 4 වෙනි බලේ ඒ බවට පත් වෙනවා. right. මම ඕක තමයි ඒකේ අදාළ විසඳුම වෙන්නේ. right. ඊළඟ ඒකේ B කොටස අපි ගත්තොත් B කොටසේ තියෙන්නේ අපිට දීලා තියෙනවා tan වල 5 බෙදීම 12 වර ධන x cot වල x ඉන 5 බෙදීම 12 සමානයි ලැම්ඩා නම් අපිට කියනවා මෙන්න මෙහෙම පදයක් sin 2x සමානයි ලැම්ඩා ධන 1 බෙදීම දෙවාරයක් ලැම්ඩා ඍණ 1 බව මේක නම් කොහොමද කියන්නේ බව පෙන්වන්න තියෙන්නේ. right. එතෙන්දි පුතේ බලන්න දැන් අපි කල්පනා නම් කියලා දුන්නොත් හොඳට මතක තියාගන්න. යම් ප්‍රකාශනයක් නම් කියලා දුන්නොත් ඒකෙදි කරන්න ඕනේ අපි නම් කියන ප්‍රකාශනයේ අරගෙන මෙන්න මේ ප්‍රතිඵලය ගන්න ඕනේ. නැතුව මේ ප්‍රතිඵලයේ වම් පැත්ත හෝ දකුණු පැත්ත අරගෙන අනිත් පැත්ත පෙන්වීම නෙමෙයි කරන්නේ. එහෙනම් නම් ඕනම වෙලාවක යමක් නම් තව බව පෙන්වන්න තියෙන්නේ අවස්ථාවක නම් කියන එකෙන් ගන්න. එහෙනම් දැන් අපිට පේනවා මේක සුළු කරලා තමයි මේ පදේ මේ ප්‍රකාශනය හදන්න ඕනේ. එතෙන්දී sin 2x දක්වා x වල සංගුණකයේ 2 දක්වා වැඩි වෙන්න ඕනේ. නමුත් මෙතන තියෙන්නේ x වලින්. ඊට අමතරව 5 බෙදීම 12 කියන කෝණ තියෙනවා. එහෙනම් අපිට පැහැදිලියි දැන් මෙතෙන්දී කොහොම හරි sin වලට යන්නත් ඕනේ. ඒ නිසා මේ tan සහ අපි ගමු මෙන්න මේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය අරගෙන sin වලට හරවන්න තියෙන ලේසිම ක්‍රමය තමයි වෙන ත්‍රිකෝණමිතික අනුපාත වලින් තියෙනකොට sin cos වලින් ලියනවා. එහෙනම් මෙතන sin tan කියන්නේ sin 5 බෙදීම 12 ධන x බෙදෙනවා cos 5 බෙදීම 12 ධන x. ඊළඟ cot කියලා කියන්නේ cos x ඉන 5 බෙදීම 12යි සහ sin x ඉන 5 බෙදීම 12 සමානයි ලැම්ඩා. ඔන sin cos වලින් ලියලා තියෙනවා. දැන් මෙන්න මේ දිහා බැලුවාම මෙතන තියෙන sin cos ගුණිතයක්. sin
A cos B වගේ කියලා හිතන්න. sin A cos B. ඒ වගේ පදයක් තියෙනවා. sin cos ගුණිතයක් තියෙන අවස්ථාවක ඒක අපි යන්නේ sin CD ගුණ සූත්‍ර දාන්නේ. එහෙනම් එතෙන්දී එනවා මෙන්න මේ sin cos ගුණිතයට අපිට දාන්න පුළුවන්. sin කෝණ දෙකේ එකතුව එනවා. මතකනේ අදාළ ගුණ සූත්‍ර. කෝණ දෙකේ එකතුව එහෙනම් එතනින් එනවා 2x ධන sin කෝණ දෙකේ වෙනස. CD සූත්‍ර තියෙන මෙන්න මේ සූත්‍රය. මතක නම් බලන්න මේ sin A ධන B ධන sin A ඍණ B සමානයි 2යි sin A cos B. ඔන්න ඔය සූත්‍රය භාවිතා කරා. මෙන්න මේ සූත්‍රය. එතකොට මේ කෝණය A කියන කෝණය හිතන්න මේ කෝණය. B කියන කෝණය කියලා හිතන්න මේ. එතෙන්දී එන්නේ මේ කෝණ දෙක එකතුව. එහෙනම් මේ කෝණ දෙක එකතු වුණොත් 5 විදින 12ට 5 විදින 12 කැපිලා x ධන x කියන්නේ 2x. ධන කෝණ දෙකේ වෙනස. මේකෙන් මේක අඩු කරන්න. x to x කැපෙනවා. මේක අඩු වෙනකොට ධන වෙලා මේ දෙක එකතු වෙනවා. එහෙනම් sin 5 විදිම 6යි. මේ දෙගුණය නෑනේ ඒක අනිත් පැත්තට අරයි. ඒතකොට මේ පැත්තට බෙදීම දෙකක් එනවා. ඊළඟ මෙතන තියෙන්නේ මෙන්න මේ සූත්‍රය. cos වලට විශාල කෝණ එනවා නම් අපි ගන්නේ sin A ධන B ඍණ sin A ඍණ B. ඕක සමානයි 2යි cos A sin B. ඔන්න ඔය සූත්‍රය. දැන් මේකට අනුව අපි හිතමු A ධන B කියන්නේ මේ sin A sorry 2යි cos A 2යි cos A මේ තියෙන A කෝණය මේ කියන්නේ B කෝණය. නෑ මේ දෙකේ එකතුව. එහෙනම් sin එතෙන් එකතු වුණොත් එනවා 2x ඍණ sin මේ කෝණයෙන් මේක අඩු වෙනවා. මේ කෝණයෙන් මේක අඩු කරා. එතෙන් දෙනවා අපිට නැවත 5 බෙදීම 6 බෙදීම 2. සමානයි නෑ. මොන මම සූත්‍ර දෙකක් මතක් කරා. ඔන්න ඔය සූත්‍ර දෙක එන්නේ. right. ඊළඟ මේ දෙකට දෙක කැපිලා ඉවත් වෙනවා. අපිට පුළුවන් හරස් ගුණිතෙන් මේ පදේ මෙහෙට අරයි යන්න. එහෙනම් sin 2x ධන sin 5 බෙදීම 6 කියන්නේ භාගයයි. මේ පදේ මෙහෙට යනවා ලැම්ඩා වතාවක් sin 2x ඍණ භාගය. sin 2x පොදුවේ ඉවතට ගමු. මෙතෙන්දී 1 එනවා. මේක මේකෙන් වැඩිලා මේ පැත්තට ආවොත් ඍණ ලැම්ඩා. right. මෙතන එනවා ඍණ ලැම්ඩා බෙදීම 2යි. මේක මේකෙන් වෙන්නොත් සහ මේ පදේ ගියොත් ඍණ භාගය කියලා එනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ sin 2x තනි කරන්න. මේ දෙකේ පොදු හරය අපි ගත්තොත් එහෙම ඍණ භාගය ලැම්ඩා ධන එකක් එනවා. ඒක බෙදෙනවා 1 ඍණ ලැම්ඩා. නමුත් උත්තරේ තියෙන ලැම්ඩා ඍණ එක මේ ඍණ ලකුණේ මේ අතුලත වැඩි වුණොත් ලැම්ඩා ධන එක බෙදීම දෙවාරයක් ලැම්ඩා ඍණ 1. ඔන්න නම් කියලා එතෙන්දී මේ ගැටළු වර්ග දෙකක් මම ආසන්නේ දාලා තියෙන මත බලාගන්න. බව පෙන්නන්න දුන්නාම ගාන ඒකෙදි වම් පැත්ත හෝ දකුණු පැත්ත අරන් ගාන හදාන යන්න තියෙන්නේ. නම් කියලා බව පෙන්නන්න දුන්නොත් නම් කියන ප්‍රකාශනය අරගෙන බව පෙන්නන්න තියෙන්නේ. හරි මම මාකින් එක දාලා තියෙන නිසා මම ඉක්මනට සාකච්ඡා කරගෙන යන්නම්. ඊළඟ එකක් සර්වසාමය කොටසක්මයි තියෙන්නේ. right. ඊළඟ තියෙන්නේ මේ එක ඍණ cos 2i θ බෙදීම c කොටස එක ධන cos 2i θ සමානයි tan වර්ග θ කියලා තියෙනවා. right. එතෙන්දී අපි වම් පැත්ත ප්‍රකාශනය ගමු ලේසි. මෙහෙම ගමු. එක ඍණ cos 2i θ. ඔක පුතේ දාන සාමාන්‍යයෙන් මතක තියාගන්න එකවරම අපිට මේ එක ඍණ cos ආකාරයේ තිබ්බොත් ඒකට එන්නේ sin cos 2i θ වල උපගුණාකාර වලින් ඉන්නොත් කෙලින්ම 2i
sin වර්ග θ කියලා ලියන්න හුරු වෙන්නේ. එක ධන cos 2යි θ කිව්වොත් ඕක කෙලින්ම අපිට ලියන්න පුළුවන් 2යි cos වර්ග θ. එතෙන්දි දෙකට දෙක කැපෙනවා. කෙලින්ම අපිට අදාළ විසඳුම එනවා. right. ඊළඟට කියනවා එනයින්. ඒ කියන්නේ මේ මෙන්න මේ භාවිතය මගින් tan 5 බෙදීම 12 සමානයි 2 ඍණ මූල 3 හා ඊළඟට අපිට තව අපෝහණයක් කරන්න තියෙනවා. right. මුලින්ම ඕකට යමු. එහෙනම් එනයින් කියන්නේ මෙන්න මේ සම්බන්ධය අපි භාවිතා කරන්න ඕන. මෙන්න මේ සම්බන්ධය. එහෙනම් අපිට පුළුවන් tan වර්ග tan 5 බෙදීම 12 නේ. එතෙන්දී අපි දන්නවා දැන් 5 බෙදීම 12 කියන අගය අපි සාමාන්‍ය මතක තියාගෙන ඉන්න අගයක් නෙමෙයි. ප්‍රධාන කෝණයක් නෙමෙයි. කෝණ විදිහට අපි ගන්නේ අංශක බිඳුව 30 45 60 90. මේ තියෙන අංශක 15. එහෙනම් එනයින් කියන්නේ අපි 15 දන්නේ 30 දන්නවා. අන්න අපිට මෙතන යන්න පුළුවන්. එහෙනම් θ සමානයි 5 බෙදීම 12 විට 2යි θ සමාන වෙනවා 5 බෙදීම 6. දැන් මේකට ආදේශ වුණොත් වෙනවා tan වර්ග 5 බෙදීම 12යි 1 ඍණ cos 5 බෙදීම 6යි 1 ධන cos 5 බෙදීම 6. cos 5 බෙදීම 6 කියන්නේ මූල 3 බෙදීම 2. මෙතනත් 1 ධන මූල 3 බෙදීම 2. අපිට පුළුවන් පොදු හරය දෙක ගත්තොත් 2 ඍණ මූල 3යි මෙතන එනවා 2 ධන මූල 3. මේකට මේක කැපෙනවා. එහෙනම් 2 ඍණ මූල 3යි 2 ධන මූල 3. ඒ ඇවිල්ලා තියෙන tan වර්ගය. tan වර්ග සමානයි. නමුත් අපේ විසඳුම තුල එහෙම එකක් නෙමෙයි පේන්න තියෙන්නේ. tan 5 බෙදීම 12 සමානයි 2 ඍණ මූල 3. කියන්නේ හරේ පදයක් නැහැ. එහෙනම් මම මේක ප්‍රතිබද්ධ සුළු කිරීමක් කරනවා. tan වර්ග 5 බෙදීම 12 2 ඍණ මූල 3යි 2 ධන මූල 3 තියෙන්නේ. මම නැවත 2 ඍණ මූල 3න් හරේ ලවයේ වැඩි කරනවා. හරේ සහ ලවයේ වැඩි කරනවා 2 ඍණ මූල 3. එහෙනම් ලවයට එනවා 2 ඍණ මූල 3ේ වර්ගයක්. මෙතන වර්ග දෙකක අන්තරයක්. පළමු පදයේ වර්ගය 2 වර්ගය 4යි මූල 3ේ වර්ගය 3යි. එහෙනම් ඉන්නේ 2 ඍණ මූල 3ේ වර්ගයක් ඉතුරු වෙනවා tan වර්ග 5 බෙදීම 12. එහෙනම් tan 5 බෙදීම 12ට එන්නේ මේ වර්ගය අනිත් පැත්තට ගියොත් ඔන්න වර්ග ඉවත් වෙනවා දෙපැත්තෙම. නමුත් සාමාන්‍යයෙන් ධන හෝ ඍණ දාන වර්ගයක් අයින් කරද්දී මේකෙදි දාන්නේ 5 බෙදීම 12 කියන්නේ සුළු කෝණයක්. ඒ නිසා ඒක ධන නිසා ධන අවස්ථාව වෙන පරිදි අගේ තියන්න ඕනේ, ඍණ අවස්ථාව ගන්නෙ නැහැ. right. ඊළඟට අපිට දීලා තියෙනවා මේ 1 ඍණ ඒකම කොටසක් ඍණ sin θ 1 ධන sin 2යි θ බව පෙන්වන්න. ඒතර එතෙන්දි මේ අපෝහණයක් කියන්නේ අපි දැනට 1 ඍණ cos 2යි θ බෙදීම 1 ධන cos 2යි θ සමානයි tan වර්ග θ බව පෙන්නලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඒක භාවිතයෙන් 1 ඍණ sin 2යි θ බෙදීම 1 ධන sin 2යි θ බව පෙන්වන්න දෙනවා tan වර්ග 5 බෙදීම 12 5 බෙදීම 4 ඍණ θ කියලා. එහෙනම් අපිට මෙන්න මේ සම්බන්ධය භාවිතා කරන්න වෙනවා මේකෙදී. එහෙනම් අපි මේක භාවිතා කරනවා නම් මේ බවට අපිට මේ විදිහට මේක හදාගන්න. ඒ විදිහට හදාගන්න. එහෙනම් මම මෙන්න මේ විදිහට යොදනවා. අපි දන්නවා මේ sin කියන එකන් sin θ කියන එකක් cos වලින් ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට cos 5 බෙදීම 2 ඍණ θ ආකාරය. එහෙනම් sin θ කියන්නේ cos වලින් 5 බෙදීම 2 ඍණ θ. එහෙනම් 1 ඍණ cos මම මෙහෙම ලියනවා 5 බෙදීම 2 ඍණ 2යි θ කිය. මෙතනත් වෙනවා 1 ධන cos 5 බෙදීම 2 ඍණ 2යි θ. ඔන්න ඔය විදිහට ලියනවා. right. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා cos 90 ඍණ θ කියන්නේ sin θ. එහෙනම් මේ cos 90 ඍණ 2යි θ කියන්නේ sin 2යි θ. right.
දැන් බලන්න මෙන්න මෙහෙම තියෙන එකක් මේ බවට ලියද්දී වෙලා තියෙන්නේ tan වර්ග මෙන්න මේ cos වල කෝණයෙන් භාගයක් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ ආකෘතියම තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ කෝණය දෙකෙන් බෙදලා tan වලින් එනවා නම් මේ කෝණය දෙකෙන් බෙදිලා. ඒ කියන්නේ එහෙනම් tan වර්ගයේ මේකට අනුව මේ කෝණය දෙකෙන් බෙදනවා. එහෙනම් මේ කෝණය දෙකෙන් බෙදුනහම phi බෙදීම 2 රින 2යි θ බෙදන්න 2. එහෙනම් අපිට අවශ්‍ය ප්‍රතිඵලය tan අපිට එනවා වර්ගය phi බෙදීම 2 දෙකෙන් බෙදුනහම phi බෙදීම 4 ඍණ θ කියලා එනවා. ඔක තමයි අවශ්‍ය ප්‍රතිඵලය වෙන්නේ. right. ඊළඟ අපිට d කොටස දීලා තියෙනවා ඒකේ අවසාන alpha සමානයි phi බෙදීම 19 නම් alpha සමානයි phi බෙදීම 19 නම් sin 23i alpha sin 3i alpha බෙදීම sin 16i alpha sin 4i alpha සමානයි ඍණ 1 බව. එතෙන් අපිට මේ alpha පවතින පරාසය දීලා තියෙනවා. right. එහෙනම් මුලින්ම අපි මේ sin පද දෙකක් තිබ්බොත් මේකේ වම් පැත්ත ගමු. sin සීරින sin d ආකාරය. එහෙනම් 2යි cos කෝණ දෙක එකතු කරන්න දෙකෙන් බෙදන්න. ඊළඟ sin කෝණ දෙක අඩු කරන්න දෙකෙන් බෙදන්න. 10යි. ඊළඟ මෙතනත් එහෙම sin c ධන sin d 2යි sin එතෙන්දී කෝණ දෙක එකතු කරලා දෙකෙන් බෙදුනොත් 10යි alpha සහ cos කෝණ දෙක අඩු කරලා දෙකෙන් බෙදුනොත් 6යි alpha. ඔන්න වගේ එකක් එනවා. එතෙන්දී දෙකට දෙක කැපෙනවා sin ද sin කැපෙනවා. එහෙනම් අපිට එන්නේ cos 13යි alpha බෙදීම cos 6යි alpha. right. එතෙන්දී අපිට දීලා තියෙන සම්බන්ධයක් alpha තැනට phi බෙදීම 19 දාන්න. alpha තැනට. එහෙනම් මෙතන එනවා cos 13යි alpha තැනට phi බෙදීම 19. ඔන්න. ඊළඟ cos 6 වරක් phi බෙදීම 19. කොහොම එනවා? දැන් අපිට මේකට අගයක් ගන්න ඕන නිශ්චිත අගයක් ඍණ 1 කියලා. එහෙනම් මේවා එකිනෙකට කැපෙන්න ඕන. මම ලියනවා මෙන්න මේ ආවර්ත වලින් අපිට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම සම්බන්ධයක්. ඔය cos 90 ඍණ 90 ධන sin 90 ඍණ ඔන්නවා සම්බන්ධ කරගෙන අපිට ලියන්න පුළුවන්. මෙන්න මේ පදේ cos මෙතන මම ලියනවා 13යි phi බෙදීම 19 එහෙම තියාගන්න. මේක ගැටලුවක් නෑ 13යි phi බෙදීම 19. මෙතන ලියනවා මෙන්න ඍණ cos phi ඍණ 13යි phi බෙදීම 19. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. cos phi ඍණ θ කියන්නේ ඍණ cos θ. ඔන්නෝම සම්බන්ධයක් තියෙනවා. cos phi ඍණ θ කියන්නේ ඍණ cos θ එනම් cos phi ඍණ θ කියන්නේ ඍණ cos θ. මේක θ කියලා හිතන්න. cos phi ඍණ θ කියන්නේ ඍණ cos θ. මේ ඍණ ලකුණ දාලා තියෙන එක නැත්තම් ඉවත් වෙනවා. right. මේක පොදු හරයක් ගන්න. 19න් මේක පොදු හරයක් කරන් සුළු කරොත් එන්නේ මේ කෝණයම තමයි. 6යි phi බෙදීම 19 තියෙනවා. ඒතර cos phi ඍණ මේක සුළු කරොත් ඇතුළත අර තිබ්බ පදේම තමයි cos phi ඍණ cos නේ. ඒතකොට මේ ඍණත් එක්ක නැති වෙනවා. right. දැන් මම මේක සුළු කරනවා. මේක අපිට ලියන්න පුළුවන් cos phi ඍණ θ කියන්නේ ඍණ cos θ. ඍණ cos θ කියලා ලියන්න. එහෙනම් cos 13යි phi බෙදීම 19. right. මේකේ ඍණ ලකුණ දාන්න එපා. මට වැරදීමකින් දාලා තියෙන. එතන ඍණ එන්නේ නැහැ. මෙතන ඍණ දාන්න එපා තාම. ඒක හදාගන්නවා කිව්කේ. ඒතර cos 5
කියලා දාලා තියෙන මේ කෝණය සුළු කරොත් මේක සමානයි ඇත්තටම cos 6යි 5 බෙදීම 19. පොදු හරයක් කරන් සුළු කරන්න මේකම තමයි මේ දෙන්නේ. වෙනසක් නෑ. නමුත් අපි දන්නවා cos 5 ඍණ θ කියන්නේ ඍණ cos θ නම් cos 5 ඍණ 13යි බෙදීම 19. හිතන්න 5 ඍණ θ කියලා. නෑ ඒක එනවා ඍණ cos 13යි 5 බෙදීම 19. මේකයි කැපුණාම වෙනවා ඍණ 1 කියලා එනවා. right. ඔය අමතර දේවලුත් ලියා ගන්න. right. ඊට පස්සේ ඒකේ දෙවෙනි ගැටලුව තියෙන්නේ මේ බහුපදශිත ගානක් දෙවෙනි ගැටලුව. ඒකේ තියෙනවා මේ fx බහුපදයක් x ඍණ 2 සහ x ඍණ 3න් බෙදූ විට ශේෂයන් පිළිවෙලින් දීලා තියෙනවා ඍණ 2 සහ ධන 3 fx බහුපදය ඒ සාධක දෙකෙන්ම එකවර බෙදූ විට ශේෂය px ධන q කියලා දීලා තියෙනවා p සහ q හොයන්න තියෙන්නේ. එහෙනම් p fx කියන බහුපදය ගැන මොනවද සඳහන් කිරීමක් කරලා නැහැ. නමුත් fx බහුපදයේ x ඍණ 2 සහ x ඍණ 3න් බෙදූ විට ශේෂ දීලා තියෙනවා. එතන දත්ත දෙකක්. එහෙනම් අපි මෙහෙම ගමු. fx බහුපදය x ඍණ 2න් බෙදුවාම ශේෂය 3යි. ඍණ 2යි. ඔන්න එක සමීකරණ. ශේෂ ප්‍රමේය ඔය ලියලා තියෙනවා. x ඍණ 2 බෙදූ විට කියන්නේ x සමානයි 2 fx වලට ආදේශ කරපුවාම ශේෂය දීලා තියෙනවා. ඒ වගේම fx බහුපදයේ x ඍණ 3න් බෙදූ විට ඒ කියන්නේ x සමානයි 3 බෙදූ විට ශේෂය 3යි කියලා දීලා තියෙනවා. right. අපිට කියන්නේ මෙන්න මේ බහුපදය x ඍණ 2 x ඍණ 3න් බෙදූ විට ලබ්ධියක් වෙනවා. අපි ලබ්ධියේ මාත්‍රය අපිට කියන්න බෑ මොකද fx වල මාත්‍රය දන්නේ නැති නිසා. නමුත් ශේෂය එන්න ඕනේ දීලා තියෙනවා අපිට පළවෙනි මාත්‍රය. අපි මේ පිහිටුමේ ඉඳන් ගාන හදන්නේ ඒ නිසා මේ බෙදීම් පදේ අයින් කරන්න මුළු ප්‍රකාශනයේම x ඍණ 2 x ඍණ 3න් වැඩි කරන්න. එහෙනම් 5x සතාවක් x ඍණ 2යි x ඍණ 3 ධන px ධන q කියලා එනවා. අපිට p සහ q හොයන්න දත්ත දෙකක් දැනගන්න ඕනේ. එහෙනම් මම මේකට ආදේශ කරලා x සමානයි 2 විට f2යි ඔන්න f2යි මේ 2 ඍණ 2 බිඳුව නිසා ඒ කොටස බිඳුව වෙලා එනවා සහ 2යි p ධන q. නමුත් එකෙන් f2 කියලා කියන්නේ එකෙන් ඍණ 2 ඍණ 2 සමානයි 2යි p ධන q වෙන්නේ එක සමීකරණයක්. ඊළඟ x සමානයි 3 විට මේකට ආදේශ කරන් 3 ඍණ 3 බිඳුවයි නම් f3 සමානයි බිඳුව ධන 3යි p ධන q. හැබැයි දෙක සමීකරණයෙන් f3 කියන්නේ 3 සමානයි 3යි p ධන q. දැන් බලන්න පුතේ සමීකරණ දෙකක් තියෙනවා අපිට. මේ සම්පූර්ණ අපි දන්නේ ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය මේ ශේෂ ප්‍රමේය විස්තීර්ණය. අපි කතා කරේ කියන්නේ දිගහැරුම. right. එහෙනම් එතෙන්දී නොදන්නා පද දෙකක් තියෙනවා සමීකරණ දෙකක් තියෙනවා. සමගාමී විසඳන්න අපිට ලේසි 4න් 3 අඩු කරා නම් 3න් 2ක් මේක අඩු වෙනකොට 5ක් වෙනවා. 3 ඍණ 2 3යි p වලින් 2යි p අඩුනොත් p q ට කැපෙනවා. මේ යගේ මේ දෙකෙන් ඒකට දාන්න q සමානයි ඍණ 12 කියලා එනවා. ඍණ 12 කියලා එනවා. right. ඔන්න ඒක හරි. ඊට පස්සේ අපිට b කොටසේ දීලා තියෙන්නේ මේ භින්න භාග ගාන. 4යි x ඝනය ඍණ ධන 2 බෙදීම x වරක් x ධන 1 වර්ගය. මේක බැලුවාම බලන්න මේක අපි මුලින්ම භින්න භාග වෙන් කරද්දී පුතේ බලන්නේ මේ මාත්‍ර සංසන්දනය. දැන් ලවේ මාත්‍රය 3යි හරේ මාත්‍රයක් 3ක් වෙනවා. එහෙනම් මේකට කියන්නේ විෂම පරිමේෂිතයක්. එතෙන්දී නම් අපි මාත්‍ර වෙනස ගන්නවා. මාත්‍ර වෙනස අර ගන්නවා 3යි 3ක් ගියොත් බිඳුවයි. එහෙනම් බිඳුවන මාත්‍රේ බහුපදයක් ලියලා තමයි වෙන මේ එක් එක් සාධකයේ භින්න භාග වෙන් කරන්නේ. එහෙනම් මේ විදිහට එනවා. මේවට කියන්නේ පුනරාවර්තන. x ධන 1යි එතන c නැවත x ධන 1 වර්ගය d. ওই විදිහට එන්නේ. ඊළඟ අපි පොදු හරයක් කරන් සුළු කරන්නේ.
පොදු හරය අරගත්තොත් අපි දන්නවා මේ පැත්තේ එන පදේමයි එන්නේ. මේ පැත්ත සුළු වුණාට පස්සේ එනවා අවසානයේ 4x ඝනය ඍණ x ධන 2යි. එහෙනම් a වැඩි වෙනවා මේ පැත්තේ තියෙන සියලු පද වලින්. b වැඩි වෙන්නේ මෙතනින් x වලින් එකක් අයින් කරන්න එන x ධන 1 වර්ගයක් එනවා. c වැඩි වෙන්නේ මේකෙන් බෙදන්න x ධන 1ක් අයින් වෙනවා. එහෙනම් x වතාවක් x ධන 1. ඊළඟ d වැඩි වෙන්නේ x වලින්. d වැඩි වෙන්නේ x වලින්. right අපිට පුළුවන් මෙතෙන්දී නම් මේ පාඩමේ මේ කොටස නිකන් ආදේශක හේතුවක් ගැටලුවක් නැහැ. x සමානයි බිඳුවේදී අපිට b සමානයි 2 කියලා එනවා. x සමානයි ඍණ 1ේදී ආදේශ දත්ත සංගුණක සංසන්දනය කරන්න ඉදිරියට නැහැ. d සමානයි 1යි. x ඝනයේ සංගුණක පරීක්ෂා කරොත් වම් පැත්තේ x ඝනයේ සංගුණකයේ 4යි. අනිත් පැත්තේ x ඝනයක් කියන්නේ මෙතනින් විතරයි. ඊළඟට x වර්ගයේ සංගුණක ගත්තොත් බිඳුව සමානයි මේ පැත්තේ x වර්ගයක් නැහැ. මේ පැත්තේ අපිට මෙන්න මේක වෙනම සුළු කරලා ගන්න වර්ගයක් නිසා x වර්ග පද පේන්නේ නැහැනේ. කොහොම හරි අපි මෙතන සුළු කරලා x වර්ග පදත් මෙතනිත් x වර්ග පද සහ මෙතන x වර්ගයක් තියෙනවා. එන ඒවයි සංගුණක ලියුවොත් 2යි a ධන b ධන c කියලා එනවා. ඔකට හොයාගත් අගයන් ටික ආදේශ කරන්න c සමානයි ඍණ 10යි කියලා එනවා. ඒක හෙව්වට පස්සේ අවසානයේ නැවත මෙන්න මෙතන ආදේශ කරන්න. එතෙන් තමයි සම්පූර්ණ උත්තරේ ලකුණු ලැබෙන්නේ. මේ විදිහට අර හොයාගත් අගයන් භින්න භාග වෙන් කරලා අගය a වල අගය 4යි b වලට එන්නේ 2 බෙදීම x c වලට එනවා ඍණ 10 බෙදීම x ධන 1යි d වලට 1 බෙදීම x ධන 1 වර්ගය. ඔකාවනම් හරි. right ඊළඟට තියෙන තුන්වෙනි ගාන අපිට මේකේ තුන්වෙනි ගාන තියෙන්නේ දෛශික ගැටලුවක්. හරි. මේවා පුතේ බලන්න තමන්ට ගැටලු තැන් තියෙනවා නම් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ඒ સિદ્ધාන්ත තේරෙන්නේ නැත්නම් නැවත පන්ති වලින් අහන්න. තව අමතර විස්තර අවශ්‍ය නම් දැන් කතා කරන්න මේ විස්තර මදි නම් ඔයාලට මැසේජ් කරන්න. ඒකට මට නැවත විස්තර කරන්න පුළුවන් තව ටිකක් වැඩිපුර. right අපි ගමු තුන්වෙනි ගානේ ඒ කොටස දෛශික ගානක්. ඒකේ OAB ත්‍රිකෝණයක් කියලා තියෙනවා. OA සහ OB පාද දීලා තියෙනවා අපිට. simple A සහ B. එතන ටියුට් එකේ හදාගන්න OC ට CA කියලා එන්න ඕනේ. OC ට CA 2ට 1 අනුපාතය. OD ට DB 3ට 4 වන පරිදිද OA මත Cද පොඩක් ටියුට් එකේ බලන්න ඔයාලගේ පේපර් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරගන්න තියෙනවා. OC ට CA සමානයි 2ට 1ද OD ට DB සමානයි 3ට 4ද වන පරිදි OA මත Cද OB මත Dද ඇත. එහෙමයි තියෙන්නේ. ඊට පස්සේ BC සහ AD රේඛා G හිදී ඡේදනය වේ. එහෙනම් ඔය කියන විස්තර අනුව අපි ත්‍රිකෝණයක් ඇඳලා ඒ ඊළඟ අපිට හඳුන්වලා දීලා තියෙන ලක්ෂ ඒක මත ලකුණු කරන්න අනුපාතත් එක්ක. අපිට මෙන්න මේ වගේ සම්බන්ධයක් එන්නේ අවසානයේ. OAB ත්‍රිකෝණයක් OB මත තියෙනවා D ලක්ෂය 3ට 4 අනුපාතයෙන් මේ simple A කියන දෛශිකය. OA මත තියෙනවා C කියන ලක්ෂය 2ට 1 අනුපාතය. ඊළඟ AD සහ BC යා කරනවා ඒක ඡේදනය වෙනවා G වලට. ඔක තමයි අපිට කියන්නේ. අපෙන් අහනවා මෙන්න මේ OG දෛශිකය ගැන අහන්න. OG දෛශිකය. OG දෛශිකයේ ක්‍රම දෙකකින් ප්‍රකාශ කරන්න තියෙනවා. ඉනයින් ලැම්ඩා සහ මියු වල අගය සොයන්න කියලා තියෙන. ඊට පස්සේ අනුපාත අහනවා. right. ඒ දීලා තියෙන උත්තරවල ස්වභාවය අනුව තමයි අපි මාර්ගය තෝරාගන්නේ. එකක් තියෙනවා මෙන්න මෙහෙම. OG සමානයි A ධන. බලන්න පළවෙනි උත්තරේ තියෙන්නේ
OG සමානයි A ධන ලැම්ඩා වතාවක්. එහෙනම් මේ දෛශිකයේ B නේ. එහෙනම් A කියන දෛශිකයේ ලැබෙන්නේ අපිට A කියන දෛශිකයේ ලැබෙන්නේ මෙන්න මේ right මෙතන අපිට නෑ මේකේ මෙතන B. OG ලැබෙනවා සිම්පල් A ඇතුලෙන් එන්න නම් මෙන්න මේ පාඩුවේ භාවිතා කරනවා. right එහෙනම් අපිට OG ඇතුළත් ත්‍රිකෝණයක එක පාදයක් තමයි මේ. එහෙනම් අපි එතනින් පටන් ගමු. එහෙනම් OG සමානයි ඔන්න ආකලනීයමේ දානවා. OG සමානයි OA ධන AG. OA ධන AG. ඊළඟ AG දන්නේ OA ධන. එහෙනම් A ධන AG ලියනවා අදිශයක් ඇසුරෙන් අපිට දීලා තියෙනවා බව පෙන්වන එකේ ලැම්ඩා. එහෙනම් ලැම්ඩා වතාවක් AG. ලැම්ඩා වතාවක් AD කියලා ලියනවා. එහෙනම් A ධන ලැම්ඩා වතාවක් ඊළඟ AD දන්නේ. අන්න AD ලියනවා නැවත AO ධන OD. AO ධන OD කියලා ලියනවා. ඔය විදිහට ලියනවා. right ඊළඟට A ධන ලැම්ඩා වතාවක් AO කියන්නේ ඍණ A වෙනවා. සහ OD කියන්නේ OB ගෙන් 3යි 4යි 7යි 7න් 3ක් OB කියන අනුපාතය දීලා තියෙනවා. දැන් අවසාන එනවා A ධන ලැම්ඩා වරක් ඍණ A ධන 7න් 3ක් B. බලන්න ඕක තමයි පළවෙනි උත්තරේ තියෙන්නේ අපිට බව පෙන්නන. හරි. පළවෙනි උත්තරේ තියෙන්නේ ඕක. ලකුණා දෙන්න දෙන්න. ඊළඟ අවස්ථාවේ OG දීලා තියෙන්නේ B ධන. ඒතර OG ඇතුළත් ත්‍රිකෝණ ගොඩක් තුන බේස් B කියලා එන්න නම් මෙතන යන්න. එහෙනම් ඊළඟ එක අපි ලියමු OG සමානයි OB ධන BG. උත්තරෙන් තමයි තීරණය කරන්නේ යන මාර්ගෙ. B OB ධන BG. එහෙනම් OB කියන්නේ සිම්පල් B. හැබැයි BG කියන එක ලියලා තියෙන උත්තරය අනුව μ වතාවක් BC වලින් ලියමු. μ වතාවක් BC. ඔය විදිහට. එහෙනම් B ධන μ වතාවක් BC ලියනවා නැවත BO ධන OC. BO ධන OC. එහෙනම් එතනින් එනවා OG සමානයි B ධන μ වතාවක් බලන්න BO කියන්නේ ඍණ B සහ OC කියන්නේ 2යි 1යි 3යි 3න් 2ක් කාගෙන්ද OA වලින් right එහෙනම් OG සමානයි මේවා ඒකාකාර ගැටළු ළමයි හදන්න ලේසි ඍණ B ධන 3න් 2ක් A කියලා එනවා ඔන්න 7 ඔය විදිහට ගන්නවා right දැන් අපිට එතනින් පස්සේ කියනවා මේ ලැම්ඩා සහ μ සොයන්න එනයින් අනුපාතය. දැන් ලැම්ඩා μ හොයන්න පුළුවන් අපි දන්නවා මේකේ ගැටලුව යන ආකෘතිය. දැන් මේ එකම දෛශිකය තමයි ක්‍රම දෙකකට හොයලා තියෙන්නේ. එහෙනම් මේ මම ගත්ත එක සහ නෑ මෙතන එක මෙතන දෙක. එක සහ දෙක සමීකරණ වල වම් පැත්ත සමානයි. වම් පැත්ත සමානයි නේ OG. එහෙනම් දකුණු පැත්තත් මොනවද වෙන්නේ සමානයි. එහෙනම් A ධන ලැම්ඩා වතාවක් ඍණ A ධන 3 බෙදීම 7යි B සමානයි B ධන μ වතාවක් ඍණ B ධන 3න් 2ක් A. එහෙනම් මේකේ සියලු පද එක පැත්තකට ගන්න. දැන් මතක් වෙන්න ඕනේ මොකද්ද ප්‍රමේය? මතකනේ අසමාන්තර දෛශික දෙකක අභිශූන්‍ය නොවන ඔන්නෝම ලැම්ඩා A ධන μ B සමානයි බිඳුව නම් පමණක් ලැම්ඩා බිඳුවයි μ බිඳුවයි කියන මෙන්න මේ තීරිය තමයි අපිට ඕනේ. එහෙනම් සියලු පද එක පැත්තකට ගන්න අරගෙන A සහ B පොදුවේ විතර ගමු. A විතර ගත්තොත් මෙතන 1යි. ඍණ ලැම්ඩා A. එහෙනම් ඍණ ලැම්ඩා. මෙතන තියෙන මෙන්න මේ μ වතාවක් 2යි A බෙදීම 3 මේ පැත්තට ගේන්න ඍණ 2යි μ බෙදීම 3 කියලා එනවා. ඊළඟ B කියන එක පොදුවේ විතර ගත්තොත් මෙතන තියෙනවා 3යි ලැම්ඩා බෙදීම 7යි 3යි ලැම්ඩා බෙදීම 7යි මේ B මේ පැත්තට આવොත් ඍණ එකක් වෙනවා B විතර ගත්තොත් ඍණ μ B මෙහෙට આવොත් ධන μ B ඒ කියන්නේ ධන μ සමානයි බිඳුව. දැන් මෙන්න මෙතනින් ලියනවා A අසමාන්තරයි B
සමාන්තර නැහැනේ. අසමාන්තරයි B. ඒ අසමාන්තරයි B සහ A, B අසමානයි බිඳුව නිසා. අසමානයි බිඳුව නිසා. හරි. අසමානයි බිඳුව නිසා මෙන්න මේ සංගුණක මේකත් බිඳුව වෙනවා. ඒක අපි 3 කියලා ගමු. මේ සංගුණකයත් බිඳුව වෙනවා. 3යි ලැම්ඩා බෙදීම 7 ඍණ 1 ධන μ සමානයි බිඳුව. ඔන්න ඔය විදිහට බිඳුව වෙනවා. right. එහෙමනම් මේ සමීකරණ දෙක සමගාමීව විසඳන්න අපිට ලැම්ඩා කට එන වාගයක් 7 බෙදීම 15යි. මම සුළු කිරීමට වැඩි කාලයක් ගන්න නැහැ. මේ සමගාමීව විසඳන්න. මේකට නම් 4 බෙදීම 5. මමගයක් එන. ඊළඟ අපෙන් අනුපාත අහනවා පාද බෙදන AG ට GD. AG ට GD. AG ට GD අනුපාතය අහනවා. AG ට GD. එහෙනම් AG හඳුන්වලා දුන්න තැන බැලුවොත් එහෙම AG හඳුන්වලා දීලා තියෙන අපි මෙන්න මෙතන. මේ තියෙන්නේ AG. එහෙනම් AG සමානයි ලැම්ඩා AG. එතන අපි ගමු. AG සමානයි ලැම්ඩා AD කියලා ගත්තේ. ওই විදිහට අපි අනුපාතය. එහෙනම් AG මම දෛශික ලකුණ අයින් කරනවා. ලැම්ඩා කියන්නේ 7 බෙදීම 15යි AD. ඔන්න අනුපාත හදන විදිහ. දැන් මේකත් ගේන්න මේ පැත්තට. AG බෙදීම AD සමානයි 7 බෙදීම 15. දැන් අපෙන් අහන්නේ AG ට GD අහන්නේ. මේක තියෙන AG ට AD. මෙහෙම ගත්තොත් ඔන්න AG D. AG දිග 7ක් වෙනකොට AD දිග 15ක් වෙනවා. එහෙමනම් මේක 8ක් වෙනවා. එහෙමයි හදන්නේ. 7යි 8යි 15 වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ AG ට GD අනුපාතය නම් 7ට 8යි. 7ට 8 කියලා ලියන්න. right. ඔයගෙම අනිත් අනුපාතය අපි. ඒ කියන්නේ CG ට GB. එහෙනම් අපි එතන හඳුන්වලා තියෙන්නේ μ වලින්. μ වලින් හඳුන්වන්නේ මේ තියෙන්නේ. BG සමානයි BC. BG සමානයි μ BC කියන එක. right. එහෙනම් එතනින් BG සමානයි μ කියන්නේ 5න් 4යි BC. එහෙනම් BG ට BC අනුපාතය 4 බෙදීම 5යි. right. එහෙනම් එතන අපි පාදේ ගත්තොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඔන්න B මෙතන G තියෙනවා මෙතන C. ඒතර BG අනුපාතය 4ක් වෙනකොට BC අනුපාතය 5යි. දැන් මේ අනුපාතය එකක් වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ එතෙන්දී CG ට අනිත් පැත්තට අහන්නේ CG ට GB අනුපාතය. CG ට GB අනුපාතය 1ට 4 කියලා එනවා. 1ට 4. right. මේක මාරු කරලා ලියුවට ගැටලුවක් නැහැ ලියද්දි. නමුත් එන්නේ මේ විදිහට. right. right. ඊළඟ එක අපි ගමු මේ ඒකේ දෙක කොටස තියෙන්නේ තිත්ගුණිතය සම්බන්ධයෙන්. එතන අපිට දීලා තියෙනවා A දෛශිකය සමානයි 3යි I ඍණ 4යි J. B කියන දෛශිකයේ දීලා තියෙනවා 4යි I ධන 2යි J. right. ওই විදිහට දීලා තියෙනවා A සහ B දෛශික දෙක අතර කෝණය අහනවා. එහෙමනම් අපිට තියෙන්නේ මේ තිත්ගුණිතය දාන්න. මේව දෛශික දෙකක් කියලා හිතන්නකෝ. A දෛශිකය සහ B දෛශිකය. මේ කෝණය අහන්න. එහෙනම් A.B සමානයි මෙහෙම එන්නේ A වල මාපාංකය
b වල මාපාංකය cos θ කියලා ගන්න. ඔය සූත්‍රය. එහෙනම් 3යි i ධන ඍණ 4යි j වරක් 4යි i ධන 2යි j සමානයි මේ මාපාංක ලකුණ ගත්තොත් අපිට එනවා 3 වර්ගයේ ධන ඍණ 4 වර්ගයේ වර්ගමූලය කියලා එනවා. ඊළඟට b වල ගත්තොත් 4 වර්ගයේ ධන 2 වර්ගයේ වර්ගමූලය වරක් cos θ කියලා ලියනවා. වරක් cos θ. right. එහෙනම් 3 වරක් 4 12යි i පද වෙනමත් j පද වෙනමත්. ඍණ 4 මේක වෙනවා ඍණ 8යි. 3 වර්ගයේ 9යි 16යි 25යි වර්ගමූලය. මෙතන 8යි 4යි 12යි cos θ. කොයි විදියට එන්නේ? දැන් 16 4 20යි නේ මෙතන 20ක් එන්නේ. right. 12න් 8ක් ගියොත් 4යි මෙතන 5යි මෙතන 20 ලියන්න පුළුවන් 4 වර 5. ඒ කියන්නේ 2යි මූල 5යි cos θ. එහෙනම් අවසානයේ අපිට cos θ තනි වුණොත් එනවා මෙතන සුළු වෙනවා 2යි. එහෙනම් 2 බෙදීම 5යි මූල 5. 5යි මූල 5 කියලා ලියන්න පුළුවන්. එතෙන්දී θ තනි කරන්න මෙහෙම cos inverse 2 බෙදීම 5යි මූල 5 කියලා එනවා. කොහොම ගන්න පුළුවන්. right. ඊළඟට ඒකේ මේ ගොඩක් දරුවන්ට මේ වරදින තරක් තමයි මාපාංක වල එහෙම අගයන් හොයනකොට එහෙනම් අපි මුලින්ම අපෙන් අහනවා a ඍණ b වල මාපාංකයේ අගය. එහෙනම් අපි a ඍණ b හොයන්න ඉස්සරෝ. 3යි i ඍණ 4යි j වලින් අඩු වෙනවා 4යි i ධන 2යි j. එහෙනම් a ඍණ b දෛශිකය අපිට ලැබෙනවා සුළු වුණාට පස්සේ a ඍණ b වල මෙතනින් ඍණ i වෙනවා. මේක ධන ඍණ 2යි j කියන්නේ ඍණ 6යි j. ඕකේ නේ. එහෙනම් ඒකේ මාපාංක අගය අපිට එනවා ඍණ 1 වර්ගයේ ධන ඍණ 6 වර්ගයේ වර්ගමූල. ඕක සුළු වුණොත් එනවා මූල 37 කියලා. ඊට පස්සේ අපිට කියනවා a ධන b වල මාපාංකේ අගය. මෙන්න මේකේ අගය අහන්න. එහෙනම් ඊට කලින් අපි a ධන b හොයාගමු. එහෙනම් එතන එනවා 3යි i ඍණ 4යි j ට එකතු කරන්න 4යි i ධන 2යි j. right. එහෙනම් සුළු වුණොත් එනවා මෙතන 7යි i ඍණ 2යි j. a ධන b. එහෙනම් දැන් අගය ගන්න මාපාංකය කියන්නේ i වල සංගුණකයේ වර්ගයේ ධන j වල සංගුණකයේ වර්ගයේ වර්ගමූල. 49යි මෙතන 4යි මූල 53 කියලා එනවා. මූල 53 කියලා එනවා. right. ඊළඟට අපෙන් කියනවා a ඍණ b සහ i ධන b අතර කෝණය හොයන්න. ඒ කියන්නේ අපි දෛශික දෙකක් අඩු වුණත් එන්නේ දෛශිකයක්. a ඍණ b සහ a ධන b අතර කෝණය හොයන්න කියලා තියෙනවා. අතර කෝණය ඔන්න ඔක. එහෙනම් අපිට ඒකෙදි තිත් ගුණිතය දැම්මොත් එනවා a ධන b වරක් a ඍණ b සමානයි අර a dot b වරක් වගේ. a ධන b වල මාපාංකය a ඍණ b වල මාපාංකය cos alpha. ඔන්න තිත් ගුණිතය. එහෙනම් a ධන b අපි හොයලා තියෙනවා. a ධන b කියලා කියන්නේ 7යි i ඍණ 2යි j. a ඍණ b හොයලා තියෙනවා ඍණ i ඍණ 6යි j. a ධන b වල මාපාංකය අපි ගත්ත මූල 53යි. a ඍණ b වල මාපාංකය මූල 37යි cos alpha. i පද වෙනම. එහෙනම් 7යි i ඍණ i වලින් ගන්නොත් ඍණ 7යි. ඍණ 2යි j ඍණ 6 වෙනොත් ධන 12යි. සමානයි මූල 53යි මූල 37යි cos alpha. එහෙනම් cos alpha සමානයි එනවා මෙතන සුළු වුණොත් ඍණ 7යි ධන 12යි කියන්නේ
පුතේ මාකින් එකේ පොඩි වැරද්දක් තියෙන එක හදාගන්න මම මේ එතන දාලා තියෙන විදිය වැරදි. A දන B වලට එන්න ඕනේ අපි එකතු කරාට පස්සේ 7යි අයිල්ල 2යි. ඒක හරි. මම මාකින් එකේ දාලා තියෙන වෙන එකක් හදාගන්න. ඊළඟට මේ හදන ගාන හරි. A ඍණ B වලට එන්න ඕනේ ඍණ I ඍණ 6යි කියනවත් ඒක නෙමෙයි දාලා තියෙන්නේ. ඒක චුට්ටක් හදාගන්න. එහෙනම් මෙතන එනවා ධන 5 බෙදීම මූල 53යි මූල 37යි. එහෙනම් ඇල්ෆා සමානයි cos inverse 5 බෙදීම මූල 53 වැඩි කිරීම මූල 37. right. ඕකේ එන්න ඕනේ එතන අර මේක නම් වැඩි කරලා ඇති. ඒකට ඒක වැඩි නොකර කියලා ගැටලුවක් නැහැ. මෙන්න මෙතන වැරද්දක් තියෙනවා. මෙන්න මේ ටික හදාගන්න. right. ඊළඟ අපි 10 වෙනි පේපර් එකත් අපි සාකච්ඡා කරමු මේ right. ඒකේ තියෙන්නේ පළවෙනි කොටස සර්වසාමී කොටසක් තියෙන අපි පුළුවන් තරම් සාකච්ඡා කරමු. ඊට පස්සේ අපිට තව එක දවසක් අපි හෙට වගේ ඉතිරි ටික සාකච්ඡා කරමු. මොකද මේ තව පේපර් එකක් තියෙනවා ඉතුරු වෙලා අපිට මේ මම හිතන්නේ 8 වෙනි එක එකත් අපි 8යි මේකේ අඩුවයි සාකච්ඡා කරමු හෙට. right. අපි මේකේ කීපයක් සාකච්ඡා කරලා අද අවසන් කරමු. right. පළවෙනි ගානේ පළවෙනි ගැටලුව තියෙන්නේ සර්වසාමී ගාන ත්‍රිකෝණමිතියේ. right. ඒක තියෙන්නේ මේ එකේ ඒ කොටස තියෙනවා මේ එක ඍණ tan වර්ග θ බෙදීම එක ධන tan වර්ග θ සමානයි cos වර්ග θ ඍණ sin වර්ග θ බව පෙන්නන්න තියෙන්නේ. right. එහෙනම් මේකෙදි අපිට වම් පැත්ත ප්‍රකාශනය ගන්න. වම් පැත්ත. ලේසි. බෙදීම් තියෙන පැත්තනේ අපි ගන්නෙ. නැ එක ඍණ tan වර්ගයේ බෙදීම එක ධන tan වර්ගයේ උත්තරේ තියෙන sin cos. දැන් tan කියන එක ලියන්න sin සහ cos වලින්. මෙතන එක ධන sin වර්ග θ cos වර්ග θ. අපි බෙදීම් කීපයක් ආපු ගමන් අපි ගණන් හදද්දී තනි බෙදීමකට ගමු පොදු හරය අරන්. නම් මෙතන cos වර්ග θ ඍණ sin වර්ග θ බෙදීම cos වර්ග θ මෙතනත් cos වර්ගයේ ගන්න cos වර්ග θ ධන sin වර්ග මේකට මේක කැපෙනවා. උත්තරේ තියෙන්නේ right. ඇවිල්ලා තියෙන උත්තරේ නේද? cos වර්ග θ ඍණ sin වර්ග θ බෙදීම මේක එකයි. cos වර්ග θ ධන sin වර්ග θ කියන්නේ එකයි. එතෙන්දී උත්තරේ අපිට කෙලින්ම ගන්න පුළුවන්. right. ඊළඟ එකේ b කොටස තියෙනවා. b කොටස එක ධන cos θ ධන sin θ බෙදීම එක ධන cos θ ඍණ sin θ සමානයි sin θ ධන එක බෙදීම cos θ කියලා තියෙනවා. right. මේකේ වම් පැත්තේ පද ටිකක් වැඩි සංකීර්ණ වැඩි දෙපැත්තම බෙදීම් තියෙනවා නමුත් පද වැඩි. ඒ නිසා මම වම් පැත්ත ගන්නම්. එහෙනම් ඊතන එනවා වම් පැත්ත ප්‍රකාශනය ගත්තොත් එක ධන cos θ ධන sin θ බෙදීම එක ධන cos θ ඍණ sin θ කියන පැත්ත. right. මේකෙදි මතක ඇති විභාග ගැටලුවකුත් තියෙනවා පුතේ අර මම විතර කියනවා පන්ති වල එක ධන cos ආකාරය හෝ එක ඍණ cos ආකාරය ආවොත් cos 2යි θ වල
සූත්‍රය හෝ ඒකේ ගුණාකාර හෝ උපගුණාකාර දාන්න. එතන තියෙන එක ධන කොස්. එන එක ධන කොස් කියන්නේ කෙලින්ම අපිට යොදන්න පුළුවන් 2යි කොස් වර්ග θ බෙදීම 2. එහෙනම් මේක මේ එක ධන කොස් θ වෙනුවට දැම්මේ. ඒතර ඒක භාග කෝණ වලට හැදෙනවා මේකත් භාග කෝණ වලට හරවන්න වෙනවා එකිනෙක සුළු කරන්න. එහෙනම් sin 2යි θ වල උපගුණාකාර සූත්‍රය දානවා එතන. මෙතන නැවත එක ධන කොස් තියෙනවා. එහෙනම් 2යි කොස් වර්ග θ බෙදීම 2 ඍණ නැවත sin θ ලියනවා 2යි sin. මොකද එකම කෝණ වලින් තියාගන්න ඕනේ. නැත්නම් එකිනෙක සුළු කරන්න බෑ. දැන් උඩ අපිට පොදු හරයක් තියෙනවා පොදු පදයක් 2යි cos θ බෙදීම 2. ඉවතර ගත්තොත් මෙතන හිතනවා cos θ බෙදීම 2 දාන මෙතනවා sin θ බෙදීම 2. මෙතන පොදු පදයක් තියෙනවා 2යි cos θ බෙදීම 2. එහෙනම් cos θ බෙදීම 2 ඍණ sin θ බෙදීම 2 එනවා. මේකයි කැපෙනවා. නමුත් දැන් අපිට උත්තරේ තියෙන ඕක නෙමෙයි මේ පදේ නෙමෙයි. නැවත කෝණය θ වලට පත් කරගන්න ඕනේ. නැවත θ වලට හරවන්න ඕනේ. මම මෙන්න මෙහෙම උපක්‍රමයක් භාවිතා කරනවා. අපිට cos 2යි θ වලට හරවන්න නම් උත්තරේ තියෙන්නේ sin θ ධන 1 බෙදීම cos θ. මෙතන cos θ හදා ගන්න ඕනේ. එහෙනම් මම මේ විදිහට ගන්නවා. cos θ එන්න නම් නැවත මම මේක වැඩි කරනවා cos θ ධන θ බෙදීම 2 ධන sin θ බෙදීම 2. ඒතර වර්ග දෙක අන්තරය ආපු ගමන් අපිට cos θ ලැබෙනවා. බලන්න ඕනේ සූත්‍රයේදී ලවයත් ඒ පදෙන්න වැඩි කරන්න. ලවයේ එම සාධකයෙන් වැඩි වෙනවා කියන්නේ මේක වර්ග වෙනවා. මේකේ වර්ගයේ ප්‍රසාරණය දාන්න cos වර්ග θ බෙදීම 2යි ධන sin වර්ග θ බෙදීම 2යි ධන දෙවාරයක් පද දෙකේ ගුණිතය. නැවත අපි කෝණ දිහා බලන්න ඕන තියෙන අනුපාත දිහා බලලා තමයි සුළු කිරීම තියෙන්නේ. මෙතන වර්ග දෙක අන්තරයක් cos වර්ග θ බෙදීම 2 රින sin වර්ග θ බෙදීම 2. මේ තියෙන පයිතගොරස් සරසාන සූත්‍රයට අනුව 1යි. මේ තියෙන්නේ sin θ සූත්‍රය sin 2යි වල උපගුණාකාර. මේ තියෙන්නේ cos θ සූත්‍රය. cos θ 2යි θ වල උපගුණාකාර සූත්‍රය විදිහට ගන්න පුළුවන්. right. ඊළඟ එක සර්වසාමාන්‍ය ගැටලුවක්. ඒකේ තියෙන්නේ sec θ බලමු sec θ ධන cosec θ වරන් sin θ ධන cos θ සමානයි tan θ ධන cot θ ධන 2. ඕක තමයි තියෙන්නේ. right. අපි සාමාන්‍යයෙන් වරහන් තියෙන පැත්ත තමයි තෝරගන්නේ සුළු කරන්න ලේසියෙන් පුළුවන්. ඒ නිසා මම මේ පැත්ත ගන්නම්. මේ පැත්ත අරගෙන අපි මේකෙදි tan සහ cot වලට හරවන්න ඕනේ. කැමති ක්‍රමයකට යන්න පුළුවන්. ඕනනම් sec සහ cosec sin cos වලින් ලියන්න පුළුවන්. නැත්නම් මේක sec සහ cosec වලින් හරවන්න පුළුවන්. මම මේක හදලා තියෙන්නේ sin cos තමයි හරවලා තියෙන්නේ sec සහ cosec වලට. right. එහෙම යමු. නැත්නම් මේක sin එක යට cos එක යට sin කියලා හදන්නත් පුළුවන්. එහෙනම් sin කියන්නේ එක බෙදීම cosec θ, cos කියන්නේ එක බෙදීම sec θ. කැමති ක්‍රමයකට යන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙනම් ඊළඟට එතන පොදු හරයක් ගන්නවා. පොදු හරය. පොදු හරය ගත්තොත් එන්නේ sec θ වරක් cosec θ. එතකොට මෙතනින් එනවා sec θ ධන cosec θ කියලා එනවා පොදු හරය. ඔක මාරු කරලා හැදුවා කියලා ගැටලුවකුත් නෑ ළමයි. right. දැන් අපිට සම්පූර්ණ මේක වැඩි කරොත් මෙතන යට එකක් නේ තියෙන්නේ. sec θ cosec θ. මෙතන තියෙන එකම සාධකේ. පළමු මෙතන sec θ ධන cosec θ තමයි ගේ වර්ගයක් තියෙන්නේ. නම් පළමු පදේ වර්ගය sec වර්ග θ. දෙවෙනි පදේ වර්ගය cosec වර්ග θ. දෙවරක් පද දෙකේ ගුණිතය 2යි sec θ
cosec theta කියලා ගන්න පුළුවන්. right. දැන් අපිට අවශ්‍ය උත්තරයට යන්න පුළුවන්. මේක දිහා බැලුවාම පේනවා ධන දෙකක් වෙනම තියෙනවා. දැන් මම මෙන්න මෙහෙම ගන්නවා. sec වර්ග theta බෙදෙනවා sec theta cosec theta නේ. cosec වර්ග theta බෙදෙනවා sec theta cosec theta ගේ. මේ දෙකයි sec theta cosec theta බෙදෙනවා sec theta cosec theta ගේ. මෙතන එක පදයක් කැපෙනවා. එහෙනම් එනවා sec theta බෙදීම cosec theta. මෙතන cosec එකක් කැපෙනවා. එහෙනම් cosec theta බෙදීම sec theta එනවා. මේක පද කැපිලා ධන දෙක. ඒතර මේක අපිට tan වලට යන්න පුළුවන් මේ විදිහට. sec කියන්නේ එක බෙදීම cos theta, cosec කියන්නේ එක බෙදීම sin theta. මෙතන එක බෙදීම sin theta, එක බෙදීම cos theta ධන දෙක. ඒතර මේ බෙදීම් පදේ උඩට යනවා මේක යටට යනවා. එහෙනම් මෙතන එනවා sin theta බෙදීම cos theta, sin යටට යනවා cos කියන පදේ උඩට එනවා. cos theta බෙදීම sin theta ධන දෙක. right. දැන් අවසානයේ අපිට එනවා sin බෙදීම cos කියන්නේ tan, cos බෙදීම sin කියන්නේ cot ධන දෙක කියලා එනවා. අපිට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න පුළුවන්. right. ඊළඟ එකේ මේ d කොටස right. ඒකේ තියෙනවා මේ දෙවාරයක් sin වල 6 වෙනි බලයේ θ ධන cos වල 6 වෙනි බලයේ θ ඍණ තුන් වරක් sin වල 4 වෙනි බලයේ θ ධන cos වල 4 වෙනි බලයේ θ ධන 1. දැන් මතක ඇති sin වල 6 cos වල 6 නිතර විභාගේ ප්‍රශ්න කරපු තැන් ඒක අපි ලියන්නේ මේ විදිහට. වර්ගයක බලයක් විදිහට දෙකේ 3 වෙනි බලය. cos වර්ගයක 3 වෙනි බලය. කොහොම ලියන්නේ? right. අපි දැනට ඔහොම තියාගමු. මොකද මේකේ 4 වෙනි බල ගොඩ නැගෙන නිසා මම මේ 4 වෙනි බල ටිකක් තියාගන්නවා ඒක සුළු වෙනකන්. right. වම් පැත්ත අපි අරගෙන සුළු කරමු. අවසාන බිඳුව කියලා ගන්නවා. වම් පැත්ත. right. දෙකයි. දැන් මේ තියෙන ඝන දෙක අයික්කියක්. කොහොමද එන්නේ ඝන දෙක නැතුව පද දෙක ලියනවා. sin වර්ග θ cos වර්ග θ. ඊළඟ පළමු පදේ වර්ගය මේකේ වර්ගය. එහෙනම් sin වල 4. දෙවෙනි පදේ වර්ගය cos වල මේ ඝන දෙක අයික්කිය. a ඝනය ඍණ ධන b ඝනය ආකාරයෙන්. සා මැද පදයේ විරුද්ධ ලකුණ පද දෙකේ ගුණිත. ඔහොම. ඊට අමතරව තියෙනවා ඍණ 3යි sin 4යි cos 4යි. මම ඒක තාම හැරෙව්වේ නැහැ. මොකද ඒ වගේ පද මෙතන ගොඩ නැගුණ නිසා. දැන් මෙතන එනවා දෙවනයක් මේක එකයි. වරක් sin වල 4යි θ cos වල 4යි θ ඍණ sin වර්ගය cos වර්ගය. ඍණ 3 වරක් sin වල 4යි cos වල 4යි ධන 1 කියලා තියෙනවා. දැන් බලන්න මෙතන දෙවරක් එක 2යි. 2යි sin 4 ඍණ 3යි sin 4 ගියොත් සුළු වෙලා ඍණ sin 4 වෙනි බලයක් එනවා. මෙතන ධන 2යි cos 4යි ඍණ 3යි cos 4යි කියන්නේ ඍණ cos වල 4 වෙනි බලය. මේක දෙවරක් මේකෙන් වැන්නාම එනවා ධන දෙවාරයක් sin වර්ග θ cos වර්ග θ ඊට අමතරව ධන එකක් තියෙනවා. ඔන්න ඔහම අගින්. right. මම මේකේ ඍණ ලකුණක් එළියට ගන්නවාද? ඍණ ලකුණක් එළියට ගත්තොත් එනවා sin වල 4 ධන cos වල 4යි θ. ඊට අමතරව 2යි sin වර්ග θ cos වර්ග θ ධන 1. මේක නැවත ලියනවා. 4 වෙනි බල ලියන්න පුළුවන්. sin වර්ග θ ධන cos වර්ග θ ගේ සම්පූර්ණ වර්ගය කියලා ලියනවා. මේක වෙනවා. නමුත් වැඩිපුර පද එනවා. බලමු. පළමු පදේ වර්ගයේ right තියෙනවා. ඍණ ලකුණ එළියට ගන්න. දෙවෙනි පදේ වර්ගයේ තියෙනවා. නමුත් දෙවරක් පද දෙකේ ගුණිතේ නැහැ. ඒක අයින් කරා. අයින් කරන්න ප්‍රකාශය. දැන් බලන්න මේක සුළු වුණේ ගමන් නැවත මේ පද එනවා. පළමු පදේ වර්ගයේ තියෙනවා.
දෙවෙනි පදේ වර්ගයේ තියෙනවා. ධන දෙවරක් පද දෙකකින් ගුණිතේ මේකට කැපෙනවා. right. එහෙනම් 2යි sin වර්ග θ cos වර්ග θ ධන 1. දැන් බලන්න මේකේ යගේ එකයි. එහෙනම් ඍණ වතාවක් එකේ වර්ගයේ ඍණ 2යි sin වර්ග θ cos වර්ග θ. ධන 2යි sin වර්ග θ cos වර්ග θ ධන 1. දැන් මෙතන එනවා එකේ වර්ග 1යි ඍණ 1 ධන 1ට කැපෙනවා. මේකයි මේකයි වෙනවා ධන මෙතන ඍණ එන්නේ. right. ඊළඟ මේකයි සුළු වෙලා අවසාන කී දෙන්නේ? බිඳුව කියලා එනවා. බිඳුව කියලා එනවා. right. right. අපි ඒකේ පළවෙනි එක සාකච්ඡා කරා අපි මේ ඉතිරි 2 3 4 මම අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. තව පේපර් එකක් තියෙනවා. මම වුණොත් ඊළඟ කොටසේ ඊළඟ දවසේ සාකච්ඡා කරන්න. අද ටිකක් රැ වුණ නිසා. right එහෙනම් අපි අදට අවසන් කරමු.